ඔබට අවශ්‍ය ඕනම භාණ්ඩයක් වෙළඳපොළ මිලට වඩා අඩුවට ගන්න ඔබත් එන්න. කසාගල ග්‍රීන් සුපර් ශාඛා මාතලේ කඩුවෙල අතුරුගිරිය කසාගල ග්‍රීන් සුපර් කසාගල ප්ලාන්ටේෂන් වෙතින්. පිළින විදියයි බලන විදියයි අතර වෙනස ඇහෙන විදිය. අලුත් බැලුම් කළ දවස දකින්න එන්න. දෙහතයි විනාඩි 11යි වෙලාව මේ දවස්වල මේ අපි ඉන්නේ අතරම සීසන් එකකනේ. සීසන් එකේ උත්සව සමය තමයි අපි මේ ඉන්නේ. උත්සව සමය කියලා කිව්වම අපිට සේලුත් මතක් වෙනවා. හැබැයි භාණ්ඩවල මිලත් ඉහළ යනවා. ඉහළ යනවා. මේ දෙකම කොහොමද එකට වෙන්නේ කියලා මට තේරෙන්නේ නැත්තේ නේ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා කොහොමද වෙන්නේ කියලා. දැන් කොහොම වුණත් දැන් මේ වගේ කාලයකදී සචිනී දැන් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අපිට උත්සව සමය කිව්වට පස්සේ මතක් වෙන්නේ ඇඳුම්. දැන් ඇඳුම් විතරක් නෙමෙයි. දැන් අපි ඉස්සෙල්ලා ඔය කන බොන දේවල් ගැනත් සැලකිලිමත් වෙනවනේ මේ කාලෙට. ඒ කියන්නේ අඩුවට සහ ප්‍රමිතියට සහ ගුණාත්මක භාවයට අපිට දේවල් ගන්න පුළුවන්ද කියන කාරණාව ගැන අපි සෑහෙන්න මේ කාලෙදී හිතනවා. ඉතින් ඒ නිසා තමයි අපි ඔයාලට මෙන්න මේ රහස කියන්න හිතුවේ. මේක ඇත්තටම රහසක්. ඒ තමයි මේ ග්‍රීන් සුපර් මාකට් එක, කසාගල ග්‍රීන් සුපර් මාකට් එක. කසාගල ග්‍රීන් සුපර් මාකට් එකේ තියෙන විශේෂත්වය තමයි සචිනි දැන් හිතන්නකෝ වෙළඳපොලේ ඔයා සීනි කිලෝ එකක් ගන්නවා කියලා රුපියල් 260කට විතර. හැබැයි ඔයා කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට ගියොත් ඔයාට පුළුවන්කම තියෙනවා රුපියල් 190කට සීනි කිලෝ එකක් මිලදී ගන්න. ඒතකොට ඔයාට තේරෙනවනේ මේ වෙනස 260යි 190යි. ඉතින් ඒ නිසා තමයි අපි විශේෂයෙන්ම මේ කසාගල ග්‍රීන් සුපර් මාකට් ගැන මතක් කරන්න හිතුවේ මේ වෙලාවේ. ඔයාගේ උත්සව සමයට අවශ්‍ය කරන ඒ සියලුම භාණ්ඩ ඔයාට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා එකම තැනකින්. විශේෂයෙන්ම මතක් කරන්න ඕන කඩුවෙල ඊට පස්සේ අතුරුගිරිය ඒ වගේම තමයි මාතලේ කියන ප්‍රදේශවල මේ වෙනකොටත් කසාගල ග්‍රීන් සුපර් මාකට් පිහිටවල තියෙනවා, ශාඛාවන් තියෙනවා. ඒ වගේම තමයි දැන් සාමාන්‍යයෙන් අපි කියවනේ ඔය කඩුවෙල අතුරුගිරිය මාතලේ කියලා. ඒතකොට දැන් අනිත් පැතිවල හිතන්න පුළුවන් අපිට නැද්ද කියලා. මම නම් කියන්නේ ඉතින් ඔයගොල්ලෝ ඇවිල්ලා ගත්තත් ඔයගලන්ට ලාභයි. ඒ කියන්නේ මේ ගණන් ටික දැක්කට පස්සේ ලාභයි කියන්නේ සීනි කිලෝ 4ක් ගත්තම තව සීනි කිලෝ එකක් නිකන් හම්බෙනවා වගේනේ. ඉතින් ඒකින්ද සෑහෙන ලාභයි. කසාගල ප්ලාන්ටේෂන් කියන්නේ අපේ රටේ නම ගිය ආයතනයක්. ඔව් ඒ වගේම තමයි දැන් අද ඒගොල්ලන්ගේ ඇනිවර්සරි. අද ඇනිවර්සරි. ඒගොල්ලන්ගේ අද පළවෙනි ඇනිවර්සරි එක සමරනවා. දැන් විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් මේ වගේ ශේෂ්ත්‍රයක අපි ඉස්සෙල්ලාම කතා කරන කාරණාව තමයි විශ්වාසනීයත්වය. අපි හැමදාම මතක් කරනවානේ අලුත් බැලුම් ගල විදියට අපි හැම වෙලේම දේවල් ඔයාට අරගෙන එන්නේ විශ්වාසනීය විදියට. ඒ දේවල් විශ්වාසනීය නැත්නම් අපි මේ දේවල් ඔයාට කියන්නේත් නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි මතක් කරන්නේ මේ විශ්වාසනීයත්වය ගැන කතා කරද්දී කසාගල ප්ලාන්ටේෂන් ඒගොල්ලන්ගේ පළවෙනි සංවත්සරය මේ වෙනකොට සමරනවා. අද දවසේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ තමයි බොහොම උත්කර්ෂවත් අන්දමින් මේගොල්ලන්ගේ මේ සැමරුම තියෙන. ඉතින් අපි හැපි ඇනිවර්සරි කියලා අද ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන්ම. දැන් ඒ වගේම තමයි මේ භාණ්ඩ මිලදී ගන්න විතරක් නෙමෙයි. ඔය කන බොන දේවල් මිලදී ගන්න විතරක් නෙමෙයි. හිතන්න ඔයා සචිනේ මේ වෙලාවේ හිතමින් ඉන්නවා මේ අලුත් අවුරුද්දක් උදා වෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඔයාගේ ජීවිතේට හොඳ ලාභ උපයන්න පුළුවන් හොඳ ආයෝජන අවස්ථාවක් ගැන. මොනවා හරි ආයෝජන අවස්ථාවක්, විශ්වාසනීය ආයෝජන අවස්ථාවක් ගැන. ඉතින් එහෙම ආයෝජන අවස්ථාවක් ගැන වෙනස් විදිහේ ඔයාට වැඩි ලාභ ප්‍රතිලාභ ලබන්න පුළුවන් ආයෝජනයක් ගැන ඔයා හිතනවා නම් ඔය අනිවාර්යයෙන්ම යන්න ඕන එකම තැන තමයි කසාගල ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ වෙනකොට මධ්‍යම කදුකරේ බෙල් පෙපර්, ඊට පස්සේ දකුණු පළාතේ අඹ, ඊට පස්සේ ගාල්ලේ කුරුදු, ඊට පස්සේ මාතලේට ගියාට පස්සේ ගම්මිරිස් අඹ, ඊට පස්සේ තේ වගාව, ඊට පස්සේ පොළොන්නරුවේ නයි මිරිස් මේ වගේ විවිධ වගාවන් මේගොල්ලෝ පවත්වාගෙන යනවා කසාගල ප්ලාන්ටේෂන් මැදිහත් වීමෙන්. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා මේ වගාවන් වල ආයෝජනය කරලා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. ඒ විතරක් නෙමෙයි මතක් කරන්න ඕනේ දැන් මේ විදිහට වගා කටයුතු කරලා මේ වගාවෙන් ලැබෙන ඵලදාව නිකන් තියෙන්නේ නෑ සජිනි. ඔයාට ලාභ ලැබෙනවා කිව්වම ඔයා දැනගන්න එපා මොකද්ද මේ ක්‍රමවේදය කියලා. නිකන් ගිහිල්ලා මොකක් හරි වගාවක් තියෙන ඉඩමක මං ආයෝජනය කරා කියලා මට ආයෙ ප්‍රතිලාභ එන්න විදිහක් නෑනේ. දෙගුණ තෙගුණ වෙලා. එහෙම එන්න ක්‍රමවේදය තමයි, එහෙම එන විදිහ තමයි මේ විදිහට වගා කරන සියලුම දේවල් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඇසුරුම් කරලා ලෝකයේ තියෙන අංක 1 වෙළඳපොළවල් වලට යවනවා. අපනයනය කරනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕන මැද පෙරදිගට, ඊට පස්සේ චීනයට, ඊට පස්සේ ඇමරිකාවට, ඒ වගේම තමයි බටහිර යුරෝපීය වෙළඳපොළවල් වලට මේ නිෂ්පාදන යවනවා. ලංකාවෙන් අපේ රටෙන් යවනවා. ඉතින් එහෙම යවල උපයන ලාභය තමයි ඔයාට ප්‍රතිලාභ විදිහට මේ ආයෝජනය හරහා ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා තමයි කියන්නේ කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් එක එකතු වෙලා ඔයාට එක පැත්තකින් පුළුවන් ග්‍රීන් සුපර් මාකට් එකට ගියොත් අවශ්‍ය කරන දේවල් මිලදී ගන්න මේ උත්සව සමයේ. අනිත් පැත්තෙන් පුළුවන් ඔයාට විශේෂ ප්‍රතිලාභ ලැබෙන ආයෝජන අවස්ථාවක උදා කරගන්න. ඉතින් නම් එක තියෙනවා. අපි නම් එක මතක් කරන්නම්. එතකොට ඔයාට සීනි වලට අමතරව තව මොනවාද ගන්න තියෙන්නේ කියලා අඩුවට දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි ආයෝජන අවස්ථාව ගැනත් ඔයාට දැනගන්න පුළුවන්කම තියෙනවා. 0112 077 787 0112 077 787
ඔය නම්බර් එකට කතා කරලා පුළුවන් බැරි විස්තර දැනගන්න. අපිට තවත් දේවල් තියෙනවා මතක් කරන්න.